ආයිබෝන් අපේ බිග් බිස්නස් channel එකට අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරයක මූලිකම එහෙම නැත්නම් වැදගත්ම සංගठनයක් වන තමන්ගේ සේවක මණ්ඩල එහෙම නැත්නම් ස්ටාෆ් එක එම්ප්ලොයිස්ලා කුඩාම සිල්ලර ව්‍යාපාරයක සිට ලෝකයේ අංක 1 තිබෙන ව්‍යාපාරයක් දක්වා මෙම කාරණාව ඉතාමත් වැදගත්. මෙම වීඩියෝ තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන මෙම වීඩියෝ උදව් වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නැත්නම් ස්මෝල් ඇන්ඩ් මීඩියම් ස්කේල් එකේ ව්‍යාපාරිකයන් තමයි මෙම උපදේශයන් ටික මම ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මගේ වෙනම channel එකකින් ඉංග්‍රීසි version එකකින් අපි කතා කරනවා ලංකාවේ blue chips එහෙම නැත්නම් high end එකේ තියෙන companies වලට මේ strategies ඉතාමත් වැදගත් වෙනවා. මොකද මෙම ව්‍යාපාරික උපක්‍රමිකතාවන් එහෙම නැත්නම් strategies මම ඉගෙන ගන්නේ මම රැකියාව කරපු එම ලෝකයේ විශාලතම සමාගමකින් සහ ඊට අමතරව මම මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා මගේ ව්‍යාපාරය සම්බන්ධයෙන්. එතකොට මේකෙදී වැදගත්ම කාරණාව තමයි තමන්ගේ ස්ටාෆ් එක එහෙම නැත්නම් එම්ප්ලොයිස්ලා ඒගොල්ලෝ මොටිවේට් වෙලා ඉන්න ඕනේ. කියන්නේ එයාලා උද්‍යෝගයෙන් වැඩ කරන්න ඕන සමාගම තුල. මේක ඉතාමත් අපහසු කාර්යයක්. ඉතාමත් සංකීර්ණ කාර්යයක්. අපහසු කාර්යයක් සහ සංකීර්ණ කාර්යයක්. නිරන්තරව අවධානයෙන් සිටිය යුතු කාරණාවක්, නිරන්තරව වෙනස් වන කාරණාවක්. ඇයි මම එහෙම කියන්නේ? එම්ප්ලොයිස්ලා සහ එහෙම නැත්නම් ස්ටාෆ් එක කියන්නේ හියුමන්, ඒ කියන්නේ මිනිස්සු. මිනිස්සු කියන්නේ නිරන්තරව වෙනස් වෙන, නිරන්තරව එක තැනක තමන්ගේ චර්යාවන් පවත්වාගෙන යන්නේ නැති කොටසක්. ඉතින් ඔවුන්ට එදිනදා ජීවිතයේදී ඔවුන්ගේ එදිනදා ඉමෝෂන්ස්, ඒ කියන්නේ සිතුම් පැතුම්, ඒ කියන්නේ එදා දිනේ ඔවුන්ගේ රැකියාවට ඔවුන්ගේ ජීවිතයේ එදා දිනය තුළ ඇතිවන තත්ත්වයන් ඍජුවම බලපානවා. අපි ආසියාව සහ බටහිරට මේක ගලප ගන්නකොට ආසියාතික රටවල් වල සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන යුනිවර්ස් එහෙම නැත්නම් සමානාත්මතාව පදනම් කරගත්ත ඒ කියන්නේ ෆ්ලැට් ක්‍රමයක් තමයි එම්ප්ලොයිස්ලා ස්ටාෆ් එක සම්බන්ධයෙන් පවතින. ඒ කියන්නේ අපි ගත්තොත් එක ඩිපාර්ට්මන්ට් එකක් ගත්තොත් ඒ ඩිපාර්ට්මන්ට් එකේ එක රේන්ජ් එක ලෙවල් එකක මිනිස්සු ඔක්කොම එකක් කරලා උන්ට එකම තලයක තියලා වැටුප් ගෙවලා පොඩි වෙනස්කම් සහිතව එකම තලයක තියලා වැටුප් ගෙවලා ඔවුන්ගේ එකම සමාන කාර්යයන් බලාපොරොත්තු වෙනවා. නමුත් මේක බටහිරට ගියපුවාම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මොකද ඔවුන් හැම ස්ටාෆ් එකක්ම හැම මිනිස්සෙක්ම හැම හියුමන් රිසෝස් එකක්ම යුනික් එහෙම නැත්නම් වෙනස් කොට අඳුර ගන්නවා. ඔහුගේ හෝ ඇයගේ තිබෙන විශේෂ දක්ෂතාවයන්, එහෙම නැත්නම් එක්ස්පීරියන්ස් එක, එහෙම නැත්නම් ඔහුගේ තියෙන අරමුණු, අභිප්‍රායන් මේව ඔක්කොම එකතු කරලා හැම මිනිස්සෙක් ගැනම වෙනම විශේෂ අවධානයකින් කටයුතු කරන ක්‍රමයක් top to bottom හදාගෙන තියෙනවා. ඒක අර ව්‍යාපාරික ස්ට්‍රැටජිස්. ඒ කියන්නේ මූලික ව්‍යාපාරයේ තියෙන අරමුණු, අභිප්‍රායන් මේ පහළම ඉන්න ස්තරයට කැස්කේඩ් වෙන්නේ. එහෙම නැත්නම් ගලා යන ක්‍රමවේදයක් බටහිර ව්‍යාපාරය ඉතාමත් අගනා විදිහට හදාගෙන තිබෙනවා. අපිට ඒක ශ්‍රී ලංකාව සහ ආසියාතික රටවල් වල ව්‍යාපාර ස්ටඩි කරපුවාම ඒක ටිකක් දකින්නට තියෙනවා. නමුත් ඉතාමත් අඩු ප්‍රමාණයක්. එතකොට මේක අපි සමහරකට තර්ක කරන්න පුළුවන් එහෙමනම් චීනය කොහොමද මේ ආකාරයෙන් දියුණු වෙන්නේ කියලා. චීනයට ඇත්තටම ස්වාභාවිකව ලැබුණු ඔවුන්ගේ මේ ශ්‍රම බලකාය උපයෝගී කරගෙන ඔවුන් මේ තත්ත්වයට පත් වුණා. නමුත් මේ ස්ට්‍රැටජියක් විදිහට අපි ලෝකයේ අහලා තියෙන්නේ හොඳම ව්‍යාපාරවල නම් අහලා තියෙන්නේ බටහිරින්. ඒ කියන්නේ විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ. ඉතින් ඔවුන්ගේ මේ ක්‍රමවේදය ඇත්තටම අපි ප්‍රායෝගිකව අත්විඳලා තිබෙනවා. ඒ කියන්නේ මම ලක්ෂ 3ක් වැඩ කරපු සමාගමක මම රැකියාව කරද්දී ඔවුන් වෙනමම මගේ නමත් එක්කම මා ගැන විශේෂ හඳුනා ගැනීමක් ඔවුන්ට තිබෙනවා. ඒ හඳුනා ගැනීමට අනුව තමයි මා සම්බන්ධයෙන් ව්‍යාපාරය බලාපොරොත්තු වෙන ගෝල්ස්, ඒ කියන්නේ අරමුණු ස්ථාපිත කරන්නේ ඒ විදිහට. ඊට පස්සේ මගේ රැකියාවට අදාළ වැටුප තීරණය කරන්නේ එහෙමයි. අපි ලක්ෂ 3ක් හිටියනම් ඒ ලක්ෂ 3 හැම මිනිස්සෙකුටම විශේෂිත වූ වැටුපක් තමයි තිබෙන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක්ව සමාන වෙන්නේ නැහැ. ඒ තම තමන්ගේ හැකියාවල්, තම තමන්ගේ අරමුණු, අභිප්‍රායන් අනුව තමයි වැටුප තීරණය කරන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම ලංකාව ගැන කතා කරොත් අපි විශේෂයෙන්ම හදාගන්න ඕනේ පොඩි සිල්ලර ව්‍යාපාරයක ඉඳලා උඩම ව්‍යාපාරයට දක්වා මම දැන් කතා කරන්නේ මේක අපි කොහොමද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගන්නේ අපේ ව්‍යාපාරයකට කියලා. ඔබ ව්යාපාරයක් පවත්වාගෙන යනවා නම් ඔබ නිතරම කල්පනා කරන්න ඕන ඔබගේ සේවකයන් සම්බන්ධයෙන් වෙන වෙනම ඔවුන් ගැන ඔබට ලොකු අවබෝධයක් තිබෙන්න ඕන. ඔබ ඉහළම
අධිකාරියේ ඉහළම පුද්ගලයා වුණත් ඔබට වෙනම අවබෝධයක් තිබෙන්න ඕන. ඔබගේ සේවකයන්ගේ එක් පුද්ගලයාගේ අරමුණු අභිප්‍රායන් සහ ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු ජීවිතය පිළිබඳ පවුල පිළිබඳ විශේෂ අවධානයක ඔබ ඉන්න ඕනේ. ඒක ව්‍යාපාරයට විශේෂයෙන් බලපානවා. ඊට පස්සේ ඔබ තීරණයක ඔබ බලාපොරොත්තු වෙන්න ඕන දැන් රැකියාවකදී වයසට වඩා බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ තියෙන එන්තුසිසම් එක. ඒ කියන්නේ ඔහු ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔහු කරන්න බලාපොරොත්තු වෙන කැපකිරීම කුමක්ද? ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔහුට ළඟා වෙන්න ඕන අරමුණ මොකක්ද කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. මේක විශේෂයෙන්ම ඔය බටහිරට සම්බන්ධ සමාගම් මේකයි නිරන්තරව 1 to 1. ඒ කියන්නේ අපිට ඊළඟට ඉන්න අපේ ඉහළ අපි රිපෝට් කරන එහෙම නැත්නම් අපි රැකියාවේදී අපි වගකීමෙන් බැඳී ඉන්න අපේ ඊළඟ ඉහළ නිලධාරිය සමග අපි නිරන්තරව පුළුවන් හැම වෙලාවකදීම 1 to 1 එකක්. ඒ කියන්නේ face to face අපි මුහුණට මුහුණ අපි මීටින් එකක් තියෙනවා. ඒ මීටින් එකේදී අපි නිරන්තරවම අප්ඩේට් වෙනවා සමාගමේ බලාපොරොත්තු මොනවද? අපෙන් සමාගම බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඒ වගේම අපිට ඒකෙදි අවස්ථාවක් ලැබෙනවා අපි මොනවද සමාගමෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා සමාගමට පණිවිඩය යවන්න. ඔවුනුත් අපිට පණිවිඩය එවනවා අපේ ඊළඟ නිලධාරියා හරහා සමාගම මොනවද අපෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක. ඉතින් මේක සිල්ලර කඩේකටත් අදාළයි. සිල්ලර කඩේකට වැඩ කරන මිනිස්සෙක් ඔහු ගැන කිසිම දෙයක් දන්නේ නැතුව ඔහුගේ ජීවිතේට මොනවද මේ වෙලාවේ තියෙන ප්‍රශ්න ඒ මනුස්සයා මොනවද කරන්න කියලා දන්නේ නැතුව ඒ මනුස්සයාට තියෙන ප්‍රශ්නේ දන්නේ නැතුව ඒ මනුස්සයාගේ අරමුණ දන්නේ නැතුව ඔබ දිගින් දිගට වැඩ ගන්න ගියොත් අපි උදාහරණයක් ගත්තොත් එක් දිනයක ඔහු පැමිණියොත් ඔහුගේ පවුලේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙන වෙලාවක දරුවෙකු ස්පිරිතාලයක ප්‍රතිකාර ලැබෙමින් ඉන්න වෙලාවක එදා දිනේ ඔහුගේ අතින් විශාල වශයෙන් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. සිල්ලර ව්‍යාපාරේ කඩා වැටෙන එක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මේකම තමයි අපි මේ විශාල ඔය බ්ලූ චිප්ස් කියන කම්පැනි එකට ගියත් මේක සරල සාධකයක්. ඉතින් ඒ නිසා ව්‍යාපාරයක් පවත්වන්න යන ඕනම කෙනෙක් තමන්ගේ ස්ටාෆ් එක පිළිබඳව තමන්ගේ ස්ටාෆ් එකේ ඉන්න අයගේ පෞද්ගලික අපි ඉරක් ඇඳ ගන්න ඕනේ. ඒ කියන්නේ ඩ්‍රෝ ලයින් මොන ලෙවල් එකකින්ද අපි මේක නතර කරන්නේ කියන අපිට අතිපෞද්ගලික දේවල් දක්වා යන එක නෙමෙයි මම කියන්නේ. සාමාන්‍ය අවබෝධයක් තිබෙන්න ඕන ඒ ව්‍යාපාරයේ වැඩ කරන මිනිසුන්ගේ ඒ ව්‍යාපාරයට සම්බන්ධ මිනිසුන්ගේ මොනවද තියෙන අරමුණු අභිප්‍රායන් ඊට පස්සේ ප්‍රශ්න. ඉතින් බොහොම ස්තුතියි අද ඔබ සම්බන්ධ වුණාට. තවත් මෙවැනිම වීඩියෝ එකකින් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා වැදගත් ව්‍යාපාරික ප්‍රජාවට අදාළ වෙන වැදගත් කාරණා රාශියක් කතා කරන්න. තවත් එවැනි රසවත් කතාවකින් තවත් එවැනි වැදගත් කාරණාවකින් හම් වෙනතුරු අදට ඔබගෙන් සමු ගන්නවා. ස්තුතියි.